පාළුවම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ බාලුව සැඟව කියා ඉතින් ඔයාලට කොහමද මං ඔයාලව ආදරයෙන් පිළිගන්නවා මගේ YT ෆැමිලි එකට. අද නම් shopping vlogs මුකුත් නෙමෙයි ගේන්නේ. මගේ ලස්සන දවසක් ගෙවන විදිය තමයි මං ඔයාලට ගේන්නේ. ඉතින් මගේ channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් අද මම ආවේ ලන්ච් බෆට් එකකට. ඉතින් මේක ටිකක් ස්පෙෂල් මට. මොකද මම අද ආවේ City of Dreams කියන හොටෙල් එකේ ලන්ච් බෆට් එකකට තමයි. මම ගොඩක් ආසාවෙන් ඉඳියා මේකට එන්න. මගේ ඩ්‍රීම් එකක් වුණා මේක. මොකද මේ හොටෙල් එක අලුතෙන් හැදුවේ. මේක ගොඩක් ලස්සනයි කියලා මම දැකලා තියෙනවා වීඩියෝ වලින්. ඒ වගේම තමයි ලන්ච් එකත් ගොඩක් රසයි කියලා මම අහලා තියෙනවා. ඒ හින්දා මම ඉතින් ගොඩක් ආසාවෙන් ආවා මෙතන ෆොටෝස් අරගෙන වීඩියෝස් ගන්න. ඉතින් මෙතන එක්ස්පීරියන්ස් එකක් ගන්න මම හරිම ආසයි. ඉතින් අපි යමු ඇතුළට. අපි උදේ එනකොට චූටි වැස්සක් වැස්සා. ඉතින් වැස්සෙන් චූටි බාධාවකුත් වුණා. ඉතින් අපි දැන් මෙතන ෆ්ලෝ එකෙන් කායික දාන්න යන්නේ. ඉතින් මෙතන දාන්න බෑ. මෙතනින් බහලා වෙනම තැනකට දාලා තමයි අපි හොටෙල් එකට එන්ටර් වෙන්නේ ඕන. ඉතින් අපි කාර් පාක් එකෙන් කාර් එක දාලා අපි යමු දැන් හොටෙල් එක ඇතුළට. ගිහිල්ලා බලමු හොටෙල් එකේ ලස්සන තැන් මොනවාද කියලා. එන්ට්‍රන්ස් එකෙන් එන්ටර් වුණාට පස්සේ මම මුලින්ම ආවේ ෆෘට් කෝනර් එකට. එතකොට මම ඉතින් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා යාළුවා මේ කෑම ಜಾති හදන වීඩියෝ ගැන. ඉතින් හොටෙල් එකේ චුට්ටක් විතර ඇවිදලා ලස්සන ෆොටෝස් එහෙම අරගෙන අපි දැන් ලන්ච් එක ගන්න තමයි හදන්නේ. මට දැන් හිතා ගන්න බැරුව ඉන්නේ මම කොහෙන් පටන් ගන්නද කියලා මේ ලන්ච් එක. ඇත්තටම හරිම ස්පෙෂලි හරිම රස ලන්ච් එකක් තමයි ලෑස්ති කරලා තිබුණේ. මම ඉතින් කෑම කන්න කලින් මුලින්ම පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ගියා මේ ලන්ච් බෆට් එක වටේ. අපි ගිය දවසේ නම් ගොඩාක් සෙනග ඉඳියේ නැහැ. ඔයාලට පේනවා ඇති. ටිකක් වෙන තමයි සෙනග ඉඳියේ. ගොඩක්ම ඇවිල්ලා ඉඳියේ නැහැ. ඔයාලට කියන්න ඕන මේකේ එක්කෙනෙක්ගේ ලන්ච් එකක් ගන්න ඕන රුපියල් එක්කෙනෙක්ගේ ලන්ච් බෆට් එකකට රුපියල් 8000 ගාණක් වගේ තමයි ඇඩ් වෙන්නේ. ඉතින් ඔයාලට මේ හැම දෙයක්ම ඒකට ඉන්ක්ලූඩ් වෙනවා. ඒ කියන්නේ ෆෘට් ලන්ච් එකට අපි කන්න කෑම සේරම ටික ඔයාලට මේ වීඩියෝ එකේ මම පෙන්නන්නම් මොනවද කියලා මම කාපු දේවල්. ඉතින් අනේ දේවල් හැම දෙයක්ම ඉන්ක්ලූඩ් වෙනවා. අනිත් එක මේකේ දවසින් දවස මෙයාලගේ ෆ්ලේවර්ස් වෙනස් වෙනවා. අනිවාර්යයෙන්ම ඉතින් ඒ වගේ දේවල් චේන්ජ් වෙන්න ඕනේ නේ. හැමදාම එකම දේ කන්නත් බෑනේ. ඉතින් හරිම රසක් තිබුණා. ඒ වගේම තමයි හරිම ලස්සනයි මේ කෑම සෙට් එක. මම ඉතින් හැම જાතියෙම එක එක පොඩ try කරලා බැලුවා. මොකද ගොඩක් කන්න බෑ. හැම જાතියෙම try කරලා බලන්න ඕනනේ. ඒ නිසා හැම ෆ්ලේවර් එකකින්ම මම චුටි බෙදාගත්තා. එතකොට මේ තියෙන පීසා මෙයාලගේ ෆීස් එකට තමයි මම මාස
ඒක හරිම රසයි. ඉතින් මම මේක තමයි පළවෙනි වටේටි බෙදාගත්ත මගේ ලන්ච් එක. ඉතින් ඒකේ තියෙනවා පොඩි බත් එකක් තියෙනවා, චුටි රයිස් එකක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ පීසා එක. මං දෙවනි පාර බෙදාගත්තේ මෙන්න මේ වගේ පීසා කෑලි ටිකක්. ඒකත් හරිම රසයි. මං ඉතින් මේක මං හිතන්නේ 3-4 පාරක්ම මම කෑම කෑවා. එතකොට මේක මේ තියෙන්නේ ෆෘට් එකක්. මම බෙදාගත්තා මේ ෆෘට් තියෙනවා. අන්නාස්ති තියෙනවා, ගස්ලබු තියෙනවා, ඇපල් තියෙනවා, පේර තියෙනවා, ෆැෂන් තියෙනවා. ඉතින් හැම දෙයක්ම තියෙනවා. ඔයාලට ඕනි තරමක් ඇති තරමක් කන්න පුළුවන්. එතකොට මෙන්න මේවත් මම බෙදාගත්තා පොඩි වෙජිටේරියන් වගේ කෑම එකක්. තව ස්වීට් ජාති ටිකක් තමයි මේ තියෙන්නේ. ඒකත් හරිම රසයි. ඒ වගේම තමයි මේ තියෙන හවසට මම බෙදාගත්ත ඒවා ටිකක් ඔයාලට ඇති වෙනකන් කන්න පුළුවන්. හරිම රසයි. මේ ටී එකට තමයි මම ගොඩක් මාසෙක මාරම රසයි. ඉතින් හරිම චූටි බ්ලොග් එකක් තමයි මේක. මම තව දවසක ලස්සන දිග බ්ලොග්ස් එකක් අරගෙන එන්නම්. එහෙනම් මගේ බ්ලොග් එක ඉවරනකම් බැලුවට thank you so much. ගිහින් එන්නම්. bye bye.